හෙල්ලෝ මගේ යාළුවනේ ඔන්න අද මගේලාල්ල තියෙන්නේ ඔයාලට සුපිමිල්පරි බස්ගේම් එක ද ශ්‍රී ලංකන් පාසිමියලට පුට්ටඉන්න හරි මගට එනකම් ඒ පාර උඇල්ල හැප්පුුණා පුඩ්ඩඉන්න ඕම රිවස්සකට ගන්න මුන්ට මුලේ නැද වන්දන්න හැබැන් කවුද මුන්ට ඩයිවන් ලයිසන් දුන්න ආච්චිට උපමකු උපමකුම හෝන් එක උඩ ඉදම් මැරෙන් හදරු ගායසම ඇරද ඒ වගේ උන්ට ඕක තමයි වෙන්න ඕනි චුකුට මොකක්ද මේ ප්ලේස් එක පුඩ්ඩ ඉන්න බලන්න ඩබල් සිගනල් දාම් පෙවාහනේ කැඩිලා හරි මම බේක් එක ඇද්ද ඔන්න මේ මොකක්ද අම්මට ජිරි මේ කවුද දෙදම අඩ්ඩි අයියලා තබල ටෝච්චකද මේ කවුද හෙලෝ පුර මොකක්ඩුතුන කරන්නේ මොකක්ද ඌක තමයි කියන්නේ අනිච්චාවත්ත සංඛාරා කියලා පොඩ්ඩ ඕනම් මචං එක දිගට දැක්කනේ බස් රථය ගිලා බහිනෝ මචං අපි එති අපි යන බස් රථයට ආවයි ඩබල් සිග්නල් ඕෆ් කරා නම් හොඳයි දැන් ඩබල් සිග්නල් නේ එයම් හරි මම මේ යන ගමන් ඕ ඇපෙන්ඩ පොයාලුවනේ ටොයින් ටොයින් මීමොකක්ද මීමොකත් පොලිස්කාරයා මේ මොකක්ද මේ පන්සල දැන් මිල්ල යාළුවනේ මම පන්සල බලන්න මොකක්ද කියලා මේ නවත්තන්නවත් එනන්නේ නේ ගයිස් මේකයි ප්‍රශ්නේ දැන් බයි ඔන්න කෝච්චයක් ගියා දැන් හරි මෙතනින් හට කෝච්චිය පාවෙනවද පොඩ්ඩ ඉන්න බලන්න මු හැම තැනමින්නු ගයිස් දෙමට මේකට නගින්න බැරිද මට මේකට නගින්න බෑ වා වැඩන්න ඒ පංසල ඇතුරට අපිට යන්න බෑ මුණව කරන්න අපි මේ පින් අතේ වැඩක් කරගන්න කියලා යන්න හැදුවේ එවුනට හාමුදුරුවෝ අපි නගින්න බැරි තැනක් දාලා එතකොට මේ මොකක්ද මේ කොහෙද ගයිස් එතකොට අපි ආවේ පොඩ්ඩ එතකොට අර මොකක්ද අර විශාල චෛත්‍ය පොඩ්ඩයින් මොකක්ද මේ කරන්නේ what are you doing මේ තියෙන්නේ අතිවිශේෂ පානයක්ද මං හිතන්නේ ඒක බොනවා කමන්නේ කොහොම හරි අද අපි අර පන්සල ඇතුළට යන්න ඕනේ පොඩ්ඩයි දහනකෝ අපිට මං හිතුවේ වෙන තැනක් බලන්න තියෙනවා කියලා හැබැයි බලන්න තියෙන අර පන්සල කියහන්කෝ පොඩ්ඩයි නම් ඒකට කරන්න ටීට් හෝ අර කාපට් එක ගැලවිලා යන්න හදනවා
එතන මේ හරව ගන්න බෑනේ ගාෂ් යට වතුර ටැංකිය වැදෙනවනේ. අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද්ද බං? රිවර්ස් ටියර් එකට මොකක්ද උනේ? මං හිතන්නේ අර පස්ස වැදිච්ච වෙලාවේ කුඩු වෙලා යන්නේ නැති. මොකද මේ අද්දන්නේ නැත්තේ? අද්දපන් ගෝදේ. මට මේ ආයි පොඩ්ඩ එළියට යන්න හිතුණා. ටොයි මොකෝ? ත්‍රිවිල් නයිදී අදාළම නෑ. යකෝ ඒක බලහන්. බස් එකකටවත් නගින්න බැරි එකක් නේක. පොඩ්ඩ. එරි උන්ට ගෙතන් නැවතුණා. ඒ මොකද යන්නේ? පොයින් ඒකට අපිට යන්න බෑ. අඩේ කන හැබැයි බලු වැඩේනේ. පොඩ්ඩයි දා මෙතනින් කැපෙමු අපි. what මං හිතන්නේ මේ ඉන්නේ හොල්මලා. ආයි මේ තමයි මෙතන මැරිච්ච සිසුවිය. කළුතර බෝධිය. කොයිද කියන්කෝ දැන් මෙතන බෝධියක් තියෙන්නේ. බොරු මර්සිය විතරයිනේ. මේකද බෝධිය? what බෝධි එතකොට දැන් අපි බස් එක දාන්න යන්න ඕන කොහටද? කොයිද බං බස් එක දාන්න තියෙන්නේ? ඔන්න අර හද්ද පිටපොඩ එන්න. දැක්කනේ රෝද ටික ගිලා බහිනවා ඇතුළට. හට දෙන්න මම චොට් එක. ඕත් ගිලා බැස්සා. ඕත් ගිලා බැස්සා. තව ඉන්නවද? තව නෑ වගේ. ටෝච් එක දාලා තියෙන හොඳ වෙලාවට නැත්තම් හද්ද වලුවරේ යන්න බෑනේ. මොකද්ද? මං එන්නකොටත් උඹ ඔහම පොඩ්ඩයි නා. ඔහමනේ මචං මේ අපිට මේ ෂෝට් කට් භාවිතා කරන්න බැරි කෙල්ලමු. මොකද්ද? මේක මේ ගොඩක් උසයි. මුගේ කකුල් දෙක බිම ගෑවෙන්නේ නැද්ද මේ මෙච්චර උසට ඇදුවම් පඩි පෙලක් වගේ. අන්න මං උඩ ගියා. දැන් අපි මේකට සුන්දර ගින්දර අවසානයක් තියමු. එහෙනම් ගයිස් ලයික් කරපු නැති කට්ටිය ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහට channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අපි ගියා.